අවසරයි ධනුෂ්ක මහත්මයා, උමේෂ් මහත්මයා, චානක මහත්මයා, විරාශී කුමාර කියන මේ සත්පුරුෂ පින්වත් හැමදෙනාම අද එකතු පහදා වෙලා බොහෝම වටින ජීවිතවලට මහත් ලාභයක් ලැබෙන සසර ගමනම ආලෝකමත් කරගන්න පුළුවන් ආයුෂයෙන් වර්ණයෙන් සැපයෙන් බලයෙන් ප්‍රඥාවෙන් සංසාරයේ පෝෂණය කරගත හැකි මහානුභාව සම්පන්න කුසල කර්මයකුයි අද දවසේදී මේ සිද්ධ කරන්නේ. විශේෂයෙන්ම මේ පින්කමේ මූලික අරමුණක් හැටියට උමේෂ් ජයතිස්ස මහත්මයාගේ ජන්මදිනයේ සැමරීම නිමිති කරගෙන එතුමාට නිදුක් නිරෝගී චිරජීවනයෙන් යුක්ත යහපත් අනාගතයක් යහපත් ජන්මදිනයක් බවට පත්වෙත්වා කියන පරමාර්ථය මේ පින්කමේ ප්‍රධාන අරමුණක් බවට පත් වුණා. ඒ වගේම මේ පින්කමේ දායකත්වයේ ලබාගෙන කටයුතු කරන පින්වත් ඔබ හැමදෙනා නමින්ම පරලෝ සපත් වන්නට යෙදුන සංසාරගත ඥාතීන්ට විරාශී රණසිංහගේ සෙනෙහවර පියතුමන් වන සුමිත් ප්‍රියංග රණසිංහ පියතුමාට පුණ්‍ය අනුමෝදනා කිරීම, ඒ වගේම පින්වත් ඔය ඇත්ත හැමදෙනාගේම නමින් පරලෝ සැපත් වර්ග පරම්පරාවේ සියලු ඥාති හිත මිත්‍රාදීන්ගේ සාංසාරික භව ගමන සැපවත් වෙත්වා සුවපත් වෙත්වා කියන ප්‍රාර්ථනාවත් මේ පින්කමේ එක අරමුණක් බවට පත් කරගෙන තිබෙනවා. ඒ වගේම විශේෂයෙන් ඔබ හැමදෙනාම කරන කියන රැකී ආරක්ෂා වෙළඳ ව්‍යාපාර ආදී කටයුතු මෙලොව දියුණුව පිණිස කරන කර්මාන්ත දියුණුවෙන් දියුණුවටපත් වෙත්වා හැමදෙනාටම උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නට මේ සියලු පින් කුසල් ධර්මාවබෝධයේ පිණිස නිවන් දොරටුවක් බවටම පත් වෙත්වා කියන පරමාර්ථය ඇති කරගෙනයි මේ පින්කම සිද්ධ කරන්නේ. ඒ නිසා දැන් කල්පනාවට ගන්න ප්‍රඥාවන්තයෝ දාණය දකින්නේ තමන්ගේ මෙලවත් සසරටත් සිදු කරගත හැකි මහත් වූ ලාභයක් මහත් වූ ආලෝකයක් හැටියට. ප්‍රඥාව නැති කෙනෙකුට දානය කියන එක කල්පනා වෙන්නේ තමන් සතු දෙයක් අන් අයට දෙන එක පිළිබඳ ඇති වෙන අදහස වෙන්නේ ඒකෙන් තමන්ට පාඩුවක් අලාභයක් සිද්ධ වෙනවා වගේ හැඟීමක්. තමන්ට කන්න තියෙන දේ, තමන්ට බොන්න තියෙන දේ, තමන්ට වියදම් කරන්න තියෙන දේ, අඳින්න පළඳින්න තියෙන දේ තමන්ගේ අයිතියෙන් ඉවත් කරලා වෙන කෙනෙකුට දුන්නොත් දානයක් විදිහට ඒ නිසා තමන්ට තියෙන දේවල් වල කොටසක් අඩු වෙනවා කියන හැඟීම තමයි ප්‍රඥාවක් නුවණ නැති කෙනෙක් දානීය පිළිබඳ දකින්නේ. ඒ නිසා ඒ වගේ අය දන් දෙන්න කැමති වෙන්නේ නැහැ. දන් දෙන අයට දන් දීමට නැඹුරු කරන්නේ නැහැ. තමන් දාන ආදී කුසල කර්මයන් කරන්නේ නැහැ. දාන ආදී කුසල කර්මයන් කරන අයගේ කුසලයන් වළක්වන්න තමයි ඒ අත්ව කටයුතු කරන්නේ. හැබැයි භාග්‍යවතුන් වහන්සේගේ දේශනාවට අනුව දානීය කියන එක දානීය කියන කාරණය පිළිබඳ යම් කෙනෙක් තුළ අවබෝධයක් තියෙනවා නම් ඒ පුද්ගලයා දානීය තමන්ගේම වාසනාව, තමන්ගේම සංසාරයේ, තමන්ගේම සුවපත් භාවයේ සැපේ පිණිස කරගන්න මහත් වූ කුසලයක් හැටියටම දකිනවා. ඒකට හේතුව තමයි මේ ලෝකේ පවතින ධර්මතාවයක් අපි යම් දෙයක් යම් විදිහකට සිද්ධ කරනවාද ඒ සිද්ධ කරන දෙයට සාපේක්ෂව අපිට ප්‍රතිඵලයක් ලැබෙනවා. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන්නේ තාදිසං වපතේ බීජං යාදිසං හරතේ පලං. අපි කරන්නේ මොනවද, කියන්නේ මොනවද, අපි බීජ විදියට වපුරන්නේ මොනවද, ආන්නේ වපුරන දෙයට සාපේක්ෂව දේවල් තමයි ඒ වගේ ඵලයේ විදියට ලැබෙන්නේ. ඒ නිසා දන් දෙන කෙනාට සැප ලැබෙනවා, පින් කරන කෙනාට සැප ලැබෙනවා, අකුසල් කරන කෙනාට, පව් කරන කෙනාට සසර දුක් ප්‍රතිවිපාක විඳින්න සිද්ධ වෙනවා. ඒ නිසා මේ වපුරන දානය නැමැති බීජය, සීලය නැමැති බීජය, ධර්ම ශ්‍රවණය නැමැති බීජය ඔය ඇත්තන්ගේ ජීවිතවලට සසර පුරාවටම සැපේ ලබන්නම හේතු වෙන බීජයක්. පුඤ්ඤානි නාම සුඛස්ස අදිවචනං කියන බුදුවදන තුල භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කරන්නේ පින කියලා කියන්නේ මොකක්ද කියලා කවුරු හරි තේරෙන්නේ නැති කෙනෙක් ඇහුවොත් පින කියලා කියන්නේ සැපයට කියන තවත් නමක් කියලායි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. එහෙනම් අපි ජීවිතේ හැමෝම එකතු වෙලා දුක් විඳලා මහන්සි වෙලා ඉගෙනගෙන රැකී ආරක්ෂා කරලා නිදි මරාගෙන මේ ඔක්කොම කරන්නේ අද ඉන්නවට වඩා ටිකක් හරි හෙට තව ටිකක් හරි සැපෙන් සතුටින් ඉන්න ඕන කියන අරමුණ ඇතුව. එහෙනම් යම්කිසි කෙනෙක් පිනෙන් කුසලයෙන් තමන් එදිනෙදා ජීවිත ගත කරන අතරතුරදීම පිනෙන් කුසලයෙන් ජීවිත පෝෂණය කරගන්නවා නම් එයා මේ ජීවිතෙත් සැප ලබන්න සුදුසුකම් සකස් කරගන්නවා. මතු උපදින සංසාරේ සැප ලබන්න සුදුසුකම් සකස් කරගත්ත කෙනෙක් බවට පත් වෙනවා. ඒ නිසා දන් දීම කියලා කියන්නේ
තමන් විසින් තමන්ම සැපයට පමුණුවා ගැනීමක්. ඒ නිසා අද දවසේ ඔය ඇත්තෝ සතුටටපත් වෙන්න තමන් දුක් විඳලා මහන්සි වෙලා හරි හම්බ කරගත්ත ධන දාන්නේ වියපැහැදම් කරලා යහළු හිත මිත්‍රාදීන් දීප දෙනෙක් එකතු පහදා වෙලා හැමදිනාම උනන්දුවෙන් වොමනාවෙන් අපි මේ දානේ සකස් කරගෙන පන්සලට ගිහිල්ලා පූජා කරමු කියන කල්පනාව ඇති කරගෙන සාමාන්‍ය තරුණ කෙනෙකුට හිතෙන්නේ නැති සාමාන්‍ය තරුණ සමාජ ජීවත් වෙන කෙනෙකුට අදහසක් එන්නේ නැති අදහසක් තමයි ඔය ඇත්තන්ගේ හිත තුළට මේ ඇවිත් තියෙන්නේ. කෙනෙකුට විවේකයක් නිවාඩුවක් හම්බෙනකොට වෙනත් බාහිර විනෝදාස්වාද ජනක දේවල් වලට යොමු වෙනවා මිසක් දානයක් දෙන්න සීලයක් රකින්න බණක් භාවනාවකට යොමු වෙන පිරිස බොහොම අඩුයි. ඒ නිසා ධනුෂ්ක මහත්මයා, උමේෂ් මහත්මයා, චානක මහත්මයා, විරාශී මහත්මිය, කුමාර මහත්මයා ඇතුළු පින්වත් තරුණයෝ හැමදෙනාම සතුටටපත් වෙන්න ඕන. අපි අපට ලැබෙන විවේකය හෝ විවේකයක් සකස් කරගෙන හෝ මෙවැනි දාන පුණ්‍ය කර්මයක් ඉෂ්ට සිද්ධ කරගන්න ගැනීමට ලැබීම පුබ්බේත කත පුඤ්ඤතා පෙර සංසාරේ පින් කරලා පුරුද්දක් තිබෙන නිසාම අවස්ථාවක් ලැබෙනකන් අපි බලාගෙන ඉන්නවා. අවස්ථාවක් උදා වෙනකන් අපි බලන් ඉන්නවා අපිට මේ ජීවිතේ පින් කුසල් සිද්ධ කරගන්න. ඒ නිසා පින කුසලයේ කියන එක ජීවිතයට අවශ්‍ය සංසාර ගමනේ මග වියදමට තියෙන ඔච්චරයි. මේ ජීවිතේ අපිට ජීවත් වෙන්න සල්ලි මිල මුදල් හම්බ කරනවා වගේ ඒ සල්ලි මිල මුදල් අපිට තියෙන ස්වභාවය මත අපේ තත්ත්වය, අපේ තනතුර, අපේ ජීවිතයේ ස්වභාවය අපි ජීවත් වෙන විදිය තීරණය වෙනවා වගේ තමන්ට තියෙන පිනේ ස්වභාවය, කුසලයේ ස්වභාවය මත තමයි සංසාර ගමනේ අපි කොහෙටද යන්නේ, කොයි තැනකද උපදින්නේ, කොහොමද ජීවත් වෙන්නේ කියන එක තීරණය වෙන්නේ. එතකොට භවයෙන් නැත්නම් මේ මරණයෙන් මත්තට ඊළඟට උපදින උත්පත්තිය කොහෙද කියන එක පිළිබඳ අපි දන්නේ නැති නිසා, ඒකට හේතු වෙන හේතු මොනවද කියන එක දන්නේ නැති නිසා අපි ඒව පිළිබඳ ගොඩාක් ලොකුවට කල්පනා කරන්නේ නැහැ. හැබැයි හොඳට කල්පනාවට ගන්න ඕන ඊළඟට ගිහිල්ලා උපදින්නේ අපිම තමයි. දැනට මේ වෙලාවේ අපේ ඇඟ කවුරු හරි කෙනෙක් කිව්වොත් දැනෙන වේදනාවම තමයි වෙනත් සත්‍යයක් කියලා උත්පත්ති ලැබුවම අපිට දැනෙන්නේ. ඉතින් ඒ නිසා යමෙක් දක්ෂ වෙලා මේ ජීවිතය තුළ පින් කරගන්නවා නම්, කුසල් කරගන්නවා නම් ඒ පුද්ගලයා බොහෝම වාසනාවන්ත වෙනවා. ඉද නන්දිති යාගේ මෙලෝ ජීවිතය පිළිබඳවත් සතුටක් ඇති වෙනවා. පෙච්ච නන්දති යාගේ පරලෝක ජීවිතය පිළිබඳවත් සතුටක් ඇති වෙනවා. මොකද මනුෂ්‍ය ලෝකයක හෝ සත්ත්ව ලෝකයක උත්පත්ති ලැබපු කෙනෙකුට මරණය කොයි වෙලාවෙ කොයි මොහොතේ Taman කරා එයිද කියලා කියන්න පුළුවන් කමක් නැහැ. පහුගිය දිනවල ස්වභාවික ආපදාවන් හේතුවෙන් ලංකාව තුළ ඇති වුණු තත්ත්වයනුත් එක්ක ඔබ දකින්න ඇති Tamanම මුළු ජීවිත කාලෙම දුක් විඳලා වෙහෙස වෙලා මහන්සි වෙලා ධාඩිය වගුරවල බදාම අනලා gadol බැඳලා සිමෙන්ති දාලා හදපු ගෙවල් බිත්ති වහල ඒ හදපු මිනිසුන්ගේම ඇඳවල් වලට කඩාගෙන වැටිලා ඒ මිනිස්සු මරණයටපත් වුණා. අන්තිමේ මිනිහවත් හොයාගන්න නැති තත්ත්වයටපත් වුණා. ඒක තමයි ජීවිතයේ ස්වභාවය. ඒ ඇත්තන්ට ඊයේ දවසේ ඒක සිද්ධ වුණා වගේ හෙට දවසේ හෝ අද දවසේ සමහරට අපේ ජීවිතවලට එවැනි තත්ත්වයක් ඇති වෙන්නත් පුළුවන්. ඒ වගේ මරණයට අපි මුහුණ දෙනකොට අපිට අපේ ජීවිත පිළිබඳ සතුටක් ඇති කරගන්න පුළුවන් නම් තියෙන්නේ ජීවත් වෙලා ඉන්න කාලේ කරගත්ත යහපත් දෙයක්, අන් කෙනෙකුට කරපු උදව්වක්, උපකාරයක්, පිනක්, කුසලයක්ම විතරයි. ඒ නිසා හැමදෙනාම කල්පනාවට ගන්න කොයිතරම් දේවල් අපි එකතු කරගන්න උත්සාහ කළත් අරගෙන යෑම පිණිස එකතු කරගන්න පුළුවන්කම තියෙන්නේ මේ වගේ දන් දීලා, සිල් දැකලා, බණ අහලා, භාවනා කරලා එකතු කරගන්න කුසලයේම විතරයි කියන එක කල්පනාවට ගන්න. එහෙනම් මේ මොහොතේ පිටවත් ඔබ හැමදෙනාගේම මෙලෝ ජීවිතයටත් සංසාර ගමනටත් කරන කියන රැකී ආරක්ෂාවලද ව්‍යාපාරාදී කටයුතු දිනෙන් දින දියුණුවට පත්වෙත්වා කියන පරමාර්ථයෙන් මහා සංඝරත්නයේ පිරිනිගාතාවක් දේශනා කරලා ආශිර්වාද කරනවා. හැමදෙනාම වන්දනා කරගන්න හොඳයි. නමෝ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස ඉතිවිසෝ භගවාරහං සම්මා සම්බුද්ධෝ විද්‍යාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදෝ අනුත්තරෝ පුරිස ධම්මතාර්ථේ තත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාතේ ස්වාකාතෝ භගවතා ධම්මෝ සම්දිට්ඨිකෝ අකාලිකෝ ඒහි පස්සිකෝ ඕපනයිකෝ පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤෝහි
සුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ උජුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ ඥායපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ සාමීචි පටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ යදිදං චත්තාරි පුරිස යුගානි අට්ඨ පුරිස පුග්ගලායේස භගවතෝ ශාවක සංඝෝ ආහුනේයෝ පාහුනේයෝ දක්ඛිනේයෝ අංජලි කරණීයෝ අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලෝකස්සාති තේන සච්ච වජ්ජේන සොත්ති දේවෝතු සබ්බදායේ තේන සච්ච වජ්ජේන සොත්ති දේවෝතු සබ්බදායේ තේන සච්ච වජ්ජේන සොත්ති දේවෝතු සබ්බදායේ යන්තං සන්තං පදං අபிසමෙච්ච තක්කෝ උජුච සෝජුච සුවචෝ චස්ස මුදුවනති මානේ සන්තුස්ස ගෝච සුභරෝච අප්පගිච්ඡෝච සල්ලවක උත්තේ සම්තින්ද්‍රයෝච නිපගෝච අප්පගබ්බෝ කුලේසු අනුනුගිද්දෝ නච කුද්දං සමාචරේ කිංචේන විඤ්ඤෝ පරේ උපවදෙය්‍යං සුඛිනෝ වාකේමිනෝ හොන්තු සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා ඒකේචි පාන භූතත්ති තසාවාතාවරාවානවසේසාදීගාවා ඒ මහන්තාවා මජ්ජිමා රස්සකානුපතූලා දිට්ඨාවා ඒව අද්දිට්ඨා ඒක දුරේ වසන්ති අවිදුරේ භූතාවා සම්භවේ සීවා සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා ඒකේති පාන භූතත්වේ තසාවාතාවරාවානවසේසාදීගාවා ඒ මහන්තාවා මජ්ජිමා රස්සකානුපතූලා දිට්ඨාවා ඒව අද්දිට්ඨා ඒච දුරේ වසන්ති අවිදුරේ භූතාවා සම්භවේ සීවා සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා නකරෝ පරන්නි කුබ්බේත නාති මඤ්ඤේත කච්ච දිනං කන්ති ව්‍යාරෝසනා පටික සංඥා ඥාඤ්ඤ මඤ්ඤස්ස දුක්ඛ මිච්ඡේය මාතා යතානියං පුත්තං ආයුසා ඒක පුත්ත මනුරක්ඛේ එවං විසබ්බ භූතේතු මාන සම්භාවයේ අපරිමාණං නිත්තංච සබ්බ ලෝකස්මින් මාන සම්භාවයේ අපරිමාණං උද්දං අදෝච දිරියංච අසම්බාධං අවේරං අසපත්තං තිත්තං චරන්නිසින්නෝ වාසයානෝ වායාව තස්ස විගත මිද්දෝ ඒතං සතින් අදිත්තේය බ්‍රහ්මමේතං විහාරං ඉදමාහෝ දිට්ඨිංච අනුපගම්ම සීලවාදස්සනේන සම්පන්නෝ කාමේසු විනය්‍යගේතං නහි ජාතු ගබ්බතේයං පුනරේති තේන සච්ච වජ්ජේන සොත්ති දේහෝතු සබ්බදායේ තේන සච්ච වජ්ජේන සොත්ති දේහෝතු සබ්බදායේ තේන සච්ච වජ්ජේන සොත්ති දේහෝතු සබ්බදා සම්පීතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ භවත්වන්තරායෝ සුඛී දීඝායුකෝ භව භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවේන සබ්බ ධම්මානුභාවේන සබ්බ සංඝානුභාවේන සදා සොත්ති භවන්තු තේ නක්ඛත් යක්ඛ භූතානම් පාපග්ගානි වාරණා පරිත්තස්සානුභාවේන අන්තු තේ සම්පද පළමු පංචශීලයේ සමාදන් වෙලා සිල්වත් පිරිසක් බවට පත් වෙලා හොඳයි. එමනම් පළමු පංචශීලයේ සමාදන් වෙලා සිල්වත් පිරිසක් බවට පත්ව භාග්‍යවතුන් වහන්සේ දෙසා දාව ශ්‍රද්ධාවෙන් ඔබ විසින් සූදානම් කරගත් දාන වස්තුව ජීවමාන බුදුරජාණන් වහන්සේට අද දහවල අපි දන් පිළිගන්වනවා කියන හැඟීමෙන් බුදු ගුණ සජ්ජායනා කරමින් බුද්ධාසන මස්තකයේ බුද්ධ පූජාව පූජා කළා. අවශේෂ දාන වස්තුව අතීත වර්තමාන අනාගත වික්‍රම මහා සංඝරත්නයෙන් සිහිපත් කරගෙන මේ උතුම් මේ දාන පූජාව උතුම් සංඝ සංස්ථාව සංඝ ශාසනය උදෙසාම වේවා කියන සංඝ සතු කිරීමේ අදහසින් දන් පිළිගන්වලා ඒ වගේම ඊටාම කෙටියෙන් මුක්තානුමෝදනා දේශනාවන් ශ්‍රවණය කරලා පිරිත් දේශනාවන් ශ්‍රවණය කරලා මේ ලැබූ පින් කුසල්
ලෝසසුන් සුරකින විරූඪ විරූපාක්ෂ ධෘතරාෂ්ට්‍ර වෛශ්‍රවණ සතරවරම් දෙවියෝ මේ පින් අනුමෝදන් වෙත්වා. විෂ්ණු කතරගම සමන් විභීෂණ දැනිමුණ්ඩ පත්තිනී ආදී ශ්‍රී ලාංකික අපි විශ්වාසයෙන් පුණ්‍යානුමෝදනා කරන සියලු දෙවියෝත් මේ පින් අනුමෝදන් වෙත්වා. අපි ජීවත් වෙන මේ රට තුල ජීවත් වෙන මිනිසුන් විශ්වාසයෙන් අදහමින් පුණ්‍යානුමෝදනා කරන අල්ලා දෙවියන් ඇතුළු සියලු දෙවියෝත් සම්‍යක් දෘෂ්ටික වූද මිත්‍යා දෘෂ්ටික වූද සියලු දෙවියෝත් මේ පින් අනුමෝදන් වෙත්වා. ධනුෂ්ක මහත්මයා, උමේෂ් මහත්මයා, චානක, ශිරෝ, විරාශී, කුමාර කියන පින්වත් ඔබ හැමදෙනාගේම පවුල්වලට අධිග්‍රහිත ඉෂ්ඨකාමී හිතකාමී සියලු දෙවියෝත් මේ පින් අනුමෝදන් වෙත්වා. පින් අනුමෝදන් වූ දෙවියන්ගේ දිව්‍ය ආශ්චර්ය සම්පත් වඩා වර්ධනය කරගනිත්වා. දෙවියන් ඇල්ම බැල්ම රැකවරණය ඇතිව අපව ආරක්ෂා කොට රැකබලා ගනිත්වා කියන සිතුවිල්ලෙන් ආකාසත්තා චුම්මත්තා කියන ගාථාව කියලා දෙවියන්ට පින් දෙන්න. පරලෝ සපත් වන්නට යෙදුන විරාශි රණසිංහ මහත්මියගේ සෙනෙහ බර පියතුමාණන් වන සුමිත් ප්‍රියංග රණසිංහ මහත්මයාට මේ පින් අනුමෝදන් කරන අනුමෝදන් වේවා. ඒ වගේම ඔබ හැමදෙනා නමින් මියගිය සියලු ඥාතීන්ට ස්වභාවික ආපදාවන් හේතුවෙන් මරණයටපත් වූ ශ්‍රී ලාංකික ලෝකවාසී ජනතාවට අද දවසේ අපි සිදු කරගත් මේ පින් කුසල අනුමෝදන් වෙත්වා. මියගිය ඥාතීන්ගේ සාංසාරික භව ගමන සුවපත් වෙත්වා. උපදින ජීවිතයක ආයුෂයෙන් වර්ණයෙන් සැපයෙන් බලයෙන් ප්‍රඥාවෙන් ආඩ්‍ය ජීවිතවලම උත්පත්තිය ලබත්වා. සතුට සැනසුම සෞභාග්‍ය ඇති ජීවිතවල උපදින්නට මේ අනුමෝදන් කරන පින් අනුමෝදන් වෙත්වා කියන සිතුවිල්ලෙන් ඉදන් මේ ඥාතිමන් හෝතු කියලා මියගිය ඥාතීන් පින් දෙන්න. විශේෂයෙන්ම ජන්මදිනයේ සමරු උමේෂ් ජයතිස්ස මහත්මයාට අද දවසේදී මේ පින්කම සඳහා දායක වෙලා මූලික වෙලා කටයුතු කරන ධනුෂ්ක මහත්මයා, චානක මහත්මයා, විරාශී කුමාර කියන මේ පින්වත් හැම දෙනාම මෙලොව ජීවිතයේ මෙලොව දියුණුව වෙනුවෙන් ඔබ දැනට කරමින් ඉන්න රැකී ආරක්ෂා වෙළඳ ව්‍යාපාර ආදී කටයුතු දිනෙන් දින දියුණුවටපත් වෙත්වා. ඔබේ දියුණුවට බාධා පමුණුවන පෙනෙන බලවේගයන් වලින් ආරක්ෂා වෙත්වා. නොපෙනෙන බලවේගයන් වලින් ආරක්ෂා වෙත්වා. පින් අනුමෝදන් වූ දෙවියන්ගේ දේව ආශිර්වාදය ඔබේ ජීවිතවලට ලැබෙත්වා. පින් අනුමෝදන් වූ මළගිය പ്രേත භූත ආදීන්ගේ රැකවරණය ඔබේ ජීවිතවලට ලැබෙත්වා. මේ සියලු පින් කුසල් දිට්ඨ ධම්ම වේදනීය කුසල විපාකයක් ලෙස මෙලොව ජීවිතේ ඔබ බලාපොරොත්තු වෙන සියලු අරමුණු අපේක්ෂාවන් ඉෂ්ට සිද්ධ කරගන්නට මෙලොව යහපත පිණිසම හේතු වෙන මහත් වූ කුසල කර්මයක් බවටම පත් වෙත්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරගන්න. මේ උතුම් දාන වස්තුවෙන් ලබන උතුම් ආනිසංස කරන කොටගෙන මේ ජීවිතයේ සතර පුරාවටම ආයුෂයෙන් අඩුවක් පාඩුවක් නොවේවා. දීර්ඝායුෂ සම්පන්නිය මුක්ති විඳින්නට ශක්තිය ලැබේවා. උපදින මේ ජීවිතයේ උපදින සසර ගමනේ අන් අය ප්‍රිය උපදවන රූප සම්පත්තිය නැතිව උත්පත්තිය ලබත්වා. බඩගින්න පිපාසය නිසා දුකක් වේදනාවක් නැති ජීවිතම ලබත්වා. ප්‍රඥාව නැරණුවන වඩන්නට පුළුවන් ජීවිතවල උත්පත්තිය ලබත්වා. නිදුක් බව නිරෝගී බව සුවපත් බව ඇති ජීවිතවල උත්පත්තිය ලබන්නට අප හැම දිනාටම මේ උතුම් දාන ආනිසංසය මෙලොවටත් සසරටත් විපාක පිණිසම හේතු වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ඔබ හැම දිනාටම වැළඳී ඇති කායික රෝගාබාධ, මානසික පීඩා ආදී සියලුම රෝගාබාධ ගෞතම බුද්ධ ශාසනයේ නිරෝගී භික්ෂුන් වහන්සේලා අතර අගතැන්පත් බක්කුල මහරහතන් වහන්සේටසේ ඔයත් හැම දිනාම නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, අල්ප ආබාධ ඇති සත්වයෝ බවටම පත් වෙත්වා. පිරිනමා පුද කළ මේ උතුම් දාන වස්තුවෙන් ලබන කුසලයේ ලාභීන් අතර අග්‍රස්ථානයටපත් වූ සීවලී මහරහතන් වහන්සේටසේ
සසර පුරාවටම භවභෝග ධනසේනා යසීසුරු සැප සම්පත් ලබන්නට හේතු වෙන මහත් කුසලයක් බවටම පත් වෙත්වා. සීවලී සරියුත් මහරහතන් වහන්සේෙන් ප්‍රඥාව නැනනුවන දියුණු කොටගෙන උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධිත මිහිරි ශ්‍රී සද්ධර්මයෙන් ධර්මාවබෝධය ලබන්නට පින්වත් ඔබ හැම දිනාටම මේ පින් කුසල් මෙලොවටත් සසරටත් නිවන් පිණිසත් හේතු වෙන බලවත් කුසල විපාකයක් බවටම පත් වෙත්වා. නිවන් පිණිස නිවන් දොරටුවක් බවටම පත් වෙත්වා කියලා සාදු කියලා වන්දනා කරනවා. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්දා පචායෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti විනාතේ සමිච්ඡතු